ඔව් ළමයි සුබ දවසක් වෙන්න ඕනේ. ජපානයේ ඉඳලා මංජුලා සෙන්සේ සමග අදත් වැඩි විස්තර ටිකක් කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ජපානයේ ඉන්නව නම් ගොඩක් අය කියනවා ජපානයේ ජීවත් වෙන්න බෑ, සල්ලි නෑ, අපිට මේවා කරගන්න බෑ, අරව කරගන්න බෑ, මෙහෙමයි කියලා. එහෙමයි. ජපානයේ ඉන්න අමාරුයි තමයි. ජපානයේ කිසිම දෙයක් නිකන් ලැබෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න අයට ඔක්කොම නිකන් දෙනවනේ. මෙහෙ බෙහෙත් පෙත්තවක්වත් නිකන් දෙන්න බෑ. මෙහෙ බෙහෙත් ගන්නවට මේ රටට සල්ලි ගෙවන්න ඕනේ. බෙහෙත් නිකන් දෙන්නේ නැහැ ජපානයේ. එතකොට පෙන්ෂන් එක අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. පෙන්ෂන් එක ගෙවන්නේ දැන් ලංකාවේ අපි පෙන්ෂන් ගෙවන්නේ නැහනේ. රජේ රස්සාව කරන අය විතරයි. පෞද්ගලික අයට කිසිම මේකක් නැහැ. මොකද ළමයිලා කරයි තව කවුරු හරි කරයි වයසට ගියාම කියලා බලාපොරොත්තු ඉන්නවා. මෙහෙ කිසිම කෙනෙක් ජපානයේ වයසට ගියාම ළමයිලා කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ළමයිලට ළමයිලගේ ගමනක් තියනවා යන්න. ළමයිලට බෑ දෙමව්පියන්ගේ වියහියදම් බලා ගන්න. මේ රටේ වියහියදම් වැඩි වෙනකොට වයසට යන වයසක දෙමව්පියන් වැඩිහිටි නිවාසකට තමයි වැඩි හරියක් මෙහි යන්නේ. මොකද ළමයිලගේ ජීවිතත් එක්ක කාර්යබහුල ජීවිතෙත් එක්ක ළමයිලට බෑ දෙමව්පියන්ව මේන්ටේන් කරන්න. ඉතින් ඒ නිසා දෙමව්පියෝ ළමයිලා කියන බැඳීම යුතුයකම් කියන දේ මේ රටේ ලොකුවට බලන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ රටේ දිගටම ජීවත් වෙනවා නම් රටට වයසක මිනිස්සු බරක් වෙනවා පෙන්ෂන් එක ගෙවන්න නැතුව හිටියොත්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ජපානයේ පෙන්ෂන් එක හැමෝම ගෙවිය යුතුයි. ඒක ජපානයේ නීතියක්. ඒක වෙන්නේ මොකද ලංකාවේ දෙමව්පියෝ ගොඩක් පාරේ ඉන්නවනේ. යන්න එන්න තැනක් නැහැ. ළමයිලට යුතුයකම් ඉෂ්ට කරලා හැමෝටම යුතුයකම් ඉෂ්ට කරලා ඒ මිනිස්සු පාරට වැටලා ඉන්නවනේ වයසක මිනිස්සු. ඉතින් මෙහි එහෙම වයසක මිනිස්සු පාරට වැටෙන සිස්ටම් එකක් ජපානයේ හදලා නැහැ. ජපානයේ වයසක මිනිස්සුන්ට වයසට යනකොට අපි පෙන්ෂන් එක ගෙවලා තියෙනවා නම් අපිව මේ රජේ පෙන්ෂන් එක යටතේ අපිව වැඩිහිටි නිවාසවල ඒගොල්ලෝ බලා ගන්නවා. ඉතින් ඒ නිසා මේ රටට වැඩිහිටියෝ බරක් වෙන්න බෑ. ඉතින් පාරවල් වල මෙහෙ මිනිස්සු නැහැ. අතපාන්නේ නැහැ. ඉතින් අනාගතය ගැන හිතලා බොහොම නීති රීති ක්ලීන් රටක් විදිහට තමයි ජපානය යන්නේ. ඉතින් ලංකාවත් ඒ විදිහට ක්ලීන් ශ්‍රී ලංකා කියන අර පොසිෂන් එකක් ආවනේ. හැමෝගෙම ක්ලීන් වෙන්න ඕනේ ලංකාව කියලා. ඉතින් ක්ලීන් වෙන්න ඕනේ නම් වැඩිහිටියෝ බරක් වෙන්න හොඳ නැහැ නේද? වැඩිහිටියෝ බරක් වෙන්න හොඳ නැහැ කියන්නේ ඒගොල්ලෝ දරුවන්ටම කර දරුවන්වම පෝෂණය කර ඉඳලා මේ මනුස්සයන්ට බෙහෙත් පෙත්තක්වත් ගන්න නැහැ. බෙහෙත් වලට සල්ලි වියදම් කරන්න නැහැ. හැමදේම පිනට කියන දේ බලාපොරොත්තු වෙනවා. ජපානයේ පින නැහැ. ජපානයේ තියෙන්නේ හොඳ නරක කියන අදහස් දෙක විතරයි. ඉතින් තමන් ගැන හිතලා තමන්ගේ අනාගතය ගැන හිතලා යුතුයකම් කියන දේ තමන්ට යුතුයකම් ඉෂ්ට කරගන්න. තමන්ට බෙහෙත් පෙත්තක්වත් මේ රටෙන් ගන්න ඕන නම් ඉන්ෂුරන්ස් එකට ගෙවන්න. එතකොට වයසට ගිහිල්ලත් මේ රටෙන් රටට බරක් නැතුව පාරවල් වල වැටලා නැති බැරි මිනිස්සු වගේ ජීවත් වෙන්න විදිහක් නෑ මේ රටේ. එහෙම නිසා අනිවාර්යෙන් පෙන්ෂන් එක ගෙවන්න ඕනේ. මේ රටට බරක් වෙන්නේ නැති මිනිස්සු තමයි ජපානයේ ජීවත් වෙන්නේ. ඉතින් මෙහෙ ඇවිල්ලා ජපන් ටික තියනවා නම් තමන්ගේ මහන්සි වීම දක්ෂතාවය භාෂාවේ හැකියාව තියෙනවා නම් උපරිම මට ජොබ් එක කරගෙන කාටවත් බරක් නොවි මේ රටේ ජපානය ඇතුලේ ඕනම ප්‍රාන්තයක ඕනම සිටියේ එක ලස්සන්ට තමන්ගේ පාර්ට් ටයිම් එක SSW ස්ටුඩන්ට් වීසා ඉන්න අයට ඒක එක රස්සාවකට සීමා කරලා තියෙන්නේ. මොකද ඕනට වඩා ජොබ් වලට යන්න බෑ. පර්මනන්ට් වීසා වල ඉන්න අයට පුළුවන්. ලිමිට් එකක් නැහැ. ඕන තරම් රස්සාව කරන්න පුළුවන්. ටැක්ස් එක ගෙවනවා නම් මේ රටේට බරක් නැතුව ඉන්ෂුරන්ස් ටික පෙන්ෂන් ටික ගෙවනවා නම් තමන් මැරෙනකම්ම මේ රටේ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සිස්ටම් එක කන්ට්‍රෝල් කරගෙන හිර වෙන්නේ නැතුව ලස්සන්ට ජීවත් වෙනවා නම් ටැක්ස් ටික වාහනේ ටැක්ස් ටික එතකොට තමයි වාහන පදිනවා නම් ඒවයි බයික් එකේ එහෙම නම් එහෙමයි අවුරුද්දට හදලා සිටි ඔෆිස් එකෙන් ඕගලන්ට හැමදේම ලැබෙන්නේ වල ඇති. ඉන්ෂුරන්ස් එකත් එහෙමයි. මේ ඉන්ෂුරන්ස් ගෙවන්න ඕනේ. බෙහෙත් වලට සල්ලි ගන්නවා. තමන් ගෙවුවත් නැතත් තව කෙනෙක් වෙනුවෙන් හරි බෙහෙත් වලට සල්ලි යනවා. ඉතින් මේ රට පිනට යැපෙන්නේ නැහැ. කිසිම වෙලාවක පිනට යැපීමක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා. සල්ලි අරගෙන රටට බරක් නැති මිනිස්සු විදිහට තමයි මේ රට ඉස්සරහට අරන් යන්න හදන්නේ. ඒ නිසා සල්ලි හම්බ කරන්න පුළුවන්. හැකියාව තියෙනවා නම් හැබැයි හම්බ කරන සල්ලි තමන්ටත් ඉතුරු කරගෙන තමන්ගේ අනාගතේ තමන්ගේ නිරෝගීකම බෙහෙත් හේත් වලට ඒවට අවශ්‍ය කරන ටිකට
ඒවත් වියහියදම් බලන්න. එතකොට අපාර්ට්මන්ට්, ෆෝන් බිල්, Wi-Fi අතිරේක දේවල් වලට යන වියහියදම් බැලන්ස් කරගන්න. ජපානයේ ජීවත් වෙන්න ලේසි. ජපානයේ අමාරු නැහැ. හැකියාව තියෙන ගොඩක් අයට ජපානය ඇතුළේ ඉන්නවා. වීසා එක පරිස්සම් කරගන්න, වීසා එක ලස්සනට මේන්ටේන් කරගන්න, නීතිය රකින්න. රට මේ රටේ නීතිය හරි සැරයි. ඉතින් නීති ගරුක වෙලා ඒ දේවල් කරගෙන රටට බරක් නොවි තමන්ටත් යුතුයකම් ඉෂ්ට කරගෙන තමන්ගෙන් යැපෙන අය ඉන්නවා නම් ඒ අයටත් යුතුයකම් ඉෂ්ට කරගෙන ඉස්සරහට යන්න කියලා තමයි මට අදහස් දක්වන්න පුළුවන්. ඉතින් මං මෙහි පර්මනන්ට් පුරවැසියෙක් විදිහට තමයි ජපානයේ ඇතුලේ ජීවත් වෙන්නේ. 2005 ආපු කෙනෙක්. දැන් 2025 6 වෙනි මාසෙත් වෙලා තියෙනවා. ඉතින් මට නම් කවදාකවත් ජපානයෙන් වැරදීමක් වෙලා නැහැ. මොකද ජපානෙට නීතිගරුකව ජපානයෙන් ලබා ගන්න තියෙන දේවල් එක්ක අදටත් බොහොම ලස්සනට ආදරණීය චරිතයක් විදිහට ජපන් ජාතිකයන් අතර මගේ එමිග්‍රේෂන් එක එක්ක මගේ සිටි ඔෆිස් එක්ක මම බොහොම ආදරණීය චරිතයක් විදිහට මම ජීවත් වෙන පරිසරය ඇතුලේ මම ලස්සනට ජීවත් වෙනවා. මම ඒ දේවල් වෙනුවෙන් කාලය වැය කරගන්නවා. ඉතින් ඒ නිසා අනාගතය කියන දේ තමන් හදාගන්න. කවුරුත් ජපානය ඇතුලේ හදලා දෙන්නේ. ඒගොල්ලෝ බලන්නේ තමන්ගේ හැකියාව කොච්චර පෙන්නගෙන ඉදිරියට යනවද කියන එක. ඉතින් මේ වීඩියෝ එක ඇහුවනම් බැලුවනම් වටිනා දෙයක් ඕගොල්ලන්ට ලැබුණා නම් තමන් ජපානය ඇතුලේ කොච්චර ලස්සනට ජීවත් වෙනවද? ජපානයට බරක් නොවි කොච්චර ඉස්සරහට ඕගොල්ලෝ යනවද? ඕගොල්ලෝ කිසිම දෙයක අඩුවක් නැතුව තමන්ගේ යුතුයකම් ටික තමන් ඉෂ්ට කරගන්නවද? ඒ වගේ මේ රටට තියෙන යුතුයකම් ටික ඕගොල්ලෝ ඉෂ්ට කරනවද? එතකොට ඕගොල්ලන්ට මේ ලැබෙන දේවල් ඉදිරියට ලැබෙනවද කියන එක බලන් ගන්න පුළුවන්. එහෙනම් වැදගත් දෙයක් ලැබුණා නම් කැමති නම් ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම මගේ අදහස් මගේ අත්දැකීම් නිතරම මාත් එක්ක ඉන්න ගොඩාක් ජපානයේ ඉන්න අයත් එක්ක බෙදා ගන්න සහ එන්න ඉන්න ළමයිලා වෙනුවෙන් ෂෙයා කරනවා. ඉතින් ඕගොල්ලන්ට වැදගත් දෙයක් කියලා මං හිතනවා ඒ කරුණු. ඒ නිසා ඔයගොල්ලන්ගේ වටිනා අදහස් තියෙනවා නම් ලියලා දැනුවත් කිරීම කරන්න. එහෙනම් ආයි වීඩියෝ එකකින් එනකන් ඔයාලා හැමෝටම බුදු සරණයි. ගිහින් එන්නම් මංජුලා සෙන්සෙ ජපානයේ ඉඳලා.